I don't have the muscle. Hi guys. අන්න හොඳ කාලෙකින් අද මේ යාළුවෙක් කතා කරලා තමයි මම යන්නේ. මම තාම යන ස්ටේෂන් එක විතරයි දන්නේ. අනිත් ඒවා මම කොහෙද යන්නේ කියලාවත් මම දන්නේ නැහැ. එයා ගොඩක් කල් දැන් මට කතා කරලා අද තමයි මම අද වීඩියෝ එකක් කොහොම හරි කරනවා. ඒකත් ගොඩක්ම යාළුවෙක්ව කරමු කියලා. මගේ බර්ත්ඩේ එකට මම වීඩියෝ කරා. මම ලංකාවේ ගියා ඒක වීඩියෝ කරා. ඒ වුණාට ඒක කරලා මට අප්ලෝඩ් කරන්න අමතක කියනවට වඩා edit කරන්න ඉවර කරන්න වෙලා යනවනේ කම්මැලි. දැන් මොනවා දැන් වර්ක් කරන නිසා වර්ක් කරන්නත් උදේ ෆෝන් එක රීල්ස් බලාගෙන තමයි මේකප් ඇඳගෙන කරගෙන යන්නේ. ඒතර ඒක වීඩියෝ කරන්න කම්මැලි. මම හිතුවා නේද උදේ පාන්දර නැගිටලා යද්දී චුට්ටකට වීඩියෝ එකක් බලාගෙන යනවා. අනේ යන්නේ. අපල කලින් තේ යාළුවා වීඩියෝ එක දැකලා ඇති. ඒක ඔය ඉතල දැන් නවත්තලා තියෙන්නේ කොහොමද කරමු කියලා. ලෑස්ති වෙලා Hi guys, ඔන්න මගේ final look එක makeup කරා. අනේ මම සාමාන්‍ය earrings දාන්නේ නැහැ. උනට දැම්මා ඉතින් අද. එහෙනම් අපි ගිහිල්ලා හම්බෙමු. Hi guys, දැන් මේ යන ගමන් මට මාර අවුවයි. ස්ටේෂන් එකට ගිහලා බලමු මට මම දන්නේ ස්ටේෂන් එක විතරයි මෙතනට එන්න කිව්වා. එතනින් හැරෙම මොකද දන්නේ නැහැ කියලා යන්නේ කියලා. එයා මට කියලා තිබ්බා මේ උඹ දවසක ඉඳන් ආව එක යන වෙලාව තිබ්බේ මෙතනට. මොකද මම කණ්ඩායම් හරි ආසයි. මම දැන් එහෙම එකක් වෙන්නේ නැති බලමු. guys ඉතින් ආවා හරජුක ස්ටේෂන් එකට ට්‍රේන් ලේට් වෙලා තිබ්බේ. මමත් ලේට්. ඒ වුණාට එයා හැමදාම වගේ එයාත් එදා ලේට්. දැන් ඉතින් ඇවිල්ලා එයා එනකම් බලන් ඉන්න තමයි මට තියෙන්නේ. guys මගේ හැමදාම වගේ පරක්කුයි. දැන් යාළුවෝ එන පරක් වෙනවා කියලා like 20 minutes. දැන් එනකම් මම කෆේ එකක් බොන්න හැදුවේ. ඒ බලමු. අය මතක් කරේ මම ආපස්සට යනවා. හැමදාම එයා මට මල් දිනනවා මල. මම කල්පනා කරේ කොෆි එකක් බොනවට වඩා එයාට හැමදාම මට එයාට මොකද ගේන්න බැරි වෙනවා. එනකොට මම අද එයාට මලක් ගන්නවා කියලා හිතුවා. ඒ බලමු මල් කඩයක් තියෙයිද කියලා. Hi guys විනාඩි 10ක් විතර ඇවිදලා flower shop එකක් තිබ්බේ නෑ. මේක Uniqlo එකේ තිබ්බ flowers. දැන් මෙතන ලස්සනට තිබ්බ මල තමයි මම ගත්තේ. guys බලන් ඉඳලා අන්තිමට ඔන්න එනවා දුවගෙන එනවා ට්‍රේන් එක තරක්කුයි ඇවිල්ලා එකපාරට ඉඳලා දවසක් නෑ. Hi there. So it's been so long. Yeah, right? I'm happy. You're welcome. I've been waiting for someone to give it to me. You'll find someone. You'll find that guy soon. You know? Guys මං කිව්වත් වගේ මෙයා කන්න තමයි මාව එකන් ඇවිල්ලා තියෙන්නේ කැෆේ එකක්. මේක හරජුක එක්සිට් එකෙන් මේන් එක්සිට් එකෙන් එක්සිට් වුණාම ඔයගලන්ට රයිට් සයිඩ් එකේ පොඩ්ඩක් ඇවිදන් ගියාම ඔයගලන්ට මේ ෂොප් එක හම්බ වෙනවා බටර් මිල්ක් ෂැනල් කියන ෂොප් එක. It's lunch. It's lunch hour දකරනේ. So they have their signature chicken and with waffles in it. And also I love their pasta. Buttermilk fried chicken. Oh my gosh. Let's go inside. Oh, it's not Hazrat's video, it's your video, babe. Guys, ඒ වෙලේ lunch hour එක නිසා අපිට වාඩි වෙලා එන්න වුණා like 15 minutes වගේ. එතකන් ඉතින් අපිට ඉතින් හුඟ දවසකින් මම හිතන්නේ මාස 3කට පස්සේ හම්බුනේ. කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා. ඔය queue එකේ ඉඳගෙනත් අපි කතා කර හිටියා. ඒ ඉන්න ගමන් guys මේකේ දැනගත දෙයක් තමයි කැෆේ එකේ ලන්ච් අවර් එක සාමාන්‍ය ඒ කියන්නේ normal price එකට වඩා ගාණ අඩුයි ලන්ච් සෙට් එකත් එක්ක එද්දී ඒක ගොඩක් වටිනවා මේ වගේ කැෆේ එකක් එහෙම price එකකට කන්න හම්බෙන ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න. It's me and her again. It's me not. Sorry, I think I missed your hair. No, it's okay. I don't care about my hair. ඉතින් ළමයි මගේ අත බෝඩ් එක වැදුනේ බෝඩ් එක ගහලා තිබ්බ එක එවිලේ තමයි දැක්කේ 90 minutes තමයි එක ටේබල් එකකට හම්බෙන්නේ මම හිතන්නේ rush hour එක නිසා drinks only නම් 45 minutes. guys මෙතන තමයි indoor area එක. එවෙලේ මාර රෂ් එකක් තිබ්බේ. ඔයගලන්ට අර ඉඳගෙන ඉන්නවා පේනවා ඇති. එතනත් ඒ තාම ඒ කට්ටිය ඉඳන් ඉන්නවා. guys ඔය menu එක අපිට order කරන්න තියෙන QR code එක read කරලා prices පේනවා ඇති. සමහර විට පේන්නේ නැතුවත් ඇති. ගොඩක් අඩුයි. සාමාන්‍ය prices බෑ තමයි කිව්වේ. එයා normal hour එකේ ඇවිල්ලා තියෙන්නේ. මේ lunch hour එකේ නෙමෙයි. එයා තමයි කිව්වේ ගොඩක් මේක අඩුයි කියලා. ඉතින් ඔකට අපි පෙන්නනවා මේ order එක දාන්න විදිහත්
Yeah. So here, she's for you. Okay. And then oh, it has my picture name. Oh, the lasagna is sold out. Yeah, maybe Okay. it's really good for them. Yeah. Not for me though. Right. And then done. That one. And then Do you want to have the pasta like hot? it's Yeah, it's hot. We just got some soup. Guys, මේ lunch set එකට හම්බෙන්න soup එක ඒක 아무ත් මාර රසක් ඒක. මම දන්නේ ඒගොල්ලෝ ඒ soup එක දෙනවා. ඊට පස්සේ අපිට ඕන drink එකක් select කරන්න පුළුවන්. ඒකත් එක තමයි අපේ main cam එක. Oh my god! Look at that. So here's the maple syrup for your waffle. Really. Guys, ඔය බෑ ඕඩර් කරපු එක සලාඩ් එකයි waffle එක උඩ fried chicken එක. ඒගොල්ලෝ ඒක අපිට serve කරන්නේ maple syrup එකත් එක්ක. මම මගේ first time try කරේ ඒක පුදුම combination එක මාර රසයි. ගෙදරවත් හදලා බලන්න ඕනේ කියලා හිතුවා. ඒ වුණාට ඒක වෙලා නෑ ළමයි. Enjoy කරා I think. Okay. Hi guys, so today we're going to have lunch and here's our selection. Hi. So our selection, what are we gonna eat? What are we going to eat? Okay, so this is buttermilk. I don't know, fried chicken with buttermilk. It looks so good. And the toasts are really buttery. And this is a lunch set with some soup and the oranges. Yay! So today I'm going to have the buttermilk fried chicken lunch set and some soup as well. And this one is the grapefruit juice. First bite. How is it? It's so good, man. You always recommend the best places, I know that. Yes, great. Happy to hear that. Let me try the chicken as well. Okay. Let's see. You always cut this for me. Yeah, I do. I always cut things for you. Yeah. Let me get the chicken crispy part. The maple syrup goes well. Right? Yes. That is the buttermilk with the fried chicken, right? Yes, that's right. Let's see. Ooh, looks good. How does it taste like? Fried chicken. It's good. I like it. How does the buttermilk taste like? Is it like a curry? More like creamy. It's very creamy. I love it. You should try it. the toast, yeah. So good? Wow. Okay. Can't wait to eat. I'm gonna eat now. ගයිස් මම පස්සේ මේ දැක්කේ අපි වීඩියෝ කරලා තියෙන අපි දෙන්නගේ කැම දෙක විතර අපි තව පාස්ටා එකක් ඕඩර් කරා. ඒකත් මාරම රසයි ක්‍රීමි පාස්ටා එකක්. ඒකේ කැවි යන්නේ ලෙමන් මොන හරි එහෙම දෙවි මට දැන් හරියට මතක නැහැ. කොහොම හරි ඒකත් මාර රහයි ලෙමනි පාස්ටා එකක් වගේ තමයි ඒක. දැන් මෙතන ඒක වීඩියෝ කරගන්න අමතකලා කියව ඒ කාලේ ඉවරලා හිටියේ. දන්නේ නැති ඕපදූප මාස 3ක ඕපදූප වැඩ ඕපදූපයි ලයිෆ් එකේ ඕපදූප ඔය තමයි ඉතින් කතා කරන්නේ. මම ඉතින් අහන් ඉන්නවා. මම ඔක්කොම කාලේ ඉවරයි මේ වෙද්දි. මොකද එයා තමයි කතා කරන්නේ ගොඩක්. මම අහන් ඉන්නේ කරන්නේ එයාට තව තියෙනවා. එයාගේ පාස්ටා එකක් තාම ඉතුරුයි ඔය වෙලේ. So he memorized it so fast. So අපි දැන් කාලේ ඉවරයි ළමයි. දැන් මේ ආයේ ඩෙසර්ට් කන්නද බෑ? ඩෙසර්ට්ද? වෙන තැනකට යනවා ඩෙසර්ට් හරි කොෆි හරි මාච හරි බොන්න නේ අතෝ And also I'd like to have some hot cocoa because I can't drink coffee anymore. okay I
my family. Hi. Where are we going? Sorry, I was disrupting. Disrupting. Yeah. Hermes. Yeah, we can check. Just for window Because she's shopping. my sugar mommy. So she's gonna buy me. Oh, we do have ගයිස් මට කියන්න බැරුණාට මම නෝටිස් කරපු දෙයක් තමයි බැස්ස ගමන් තනිකර මම ජපොන්ට වඩා දැක්කේ වෙන ෆොරින් කන්ට්‍රීස් වලින් ආපු කට්ටියව ගොඩක් ඉන්නවා දැන් ඒ කියන්නේ ටුවරිස්ට්ලා මං හිතන්නේ මේ හරජුකු එන්න හේතුව තනිකර මං දැන් ඔය පෙන්නන ලේන් එකේ තියෙන්නේ ඔක්කොම බ්‍රෑන්ඩඩ් shops තියෙන්නේ Louis Vuitton, Hermes, Gucci ඔය ඔක්කොම තියෙනවා. ඒ වලින් මං හිතන්නේ ඒගොල්ලෝ shopping කරන්න තමයි එන්නේ. කල්පනා කරේ ඔය ජපාන් බිසි ලයිෆ් එකෙන් පොඩ්ඩක් නිදහස් වෙලා දවසකට මෙහෙම එළියට ඇවිල්ලා ඉන්න යාළුවෙක් එක්ක එක එකව කතා කරලා යන එකේ රිලැක්සිං එකක් තියෙනවා ළමයි. මම ගෙදර නිවාඩු දවසට මං ආස ගෙදරට වෙලා හොඳට පොරවගෙන නිදා ගන්න. ඒ වුණාට ඉතින් ඒකේ රිලැක්ස් එකක් තියෙනවා කියලා ඉතින් තේරෙනවා ගියාට පස්සේ. Yeah. දැන් අපි Starbucks යන්නේ හරජුකගේ first time මමත් මේක Just දැක්කේ. excited to go to Starbucks. Hi guys, දැන් අපි ඇවිල්ලා ඉන්නේ Starbucks එකට හරජුක වල තියෙන and මේ Starbucks එක වගේ තැනක් දැකලා නැහැ. Right? නේද? නෑ. So it's more like I don't know, I'm saying in English as well. Okay, just say it. ඒ කියන්නේ ඕගලන්ට පොත් කියව ඉන්න පුළුවන් අතන ඕගලන් පෙන්නන්නම්. කියන්නේ හරි ලොකුයි මේ තැන. මම පේනවත් කියලා වටේ. Garden. The It's my secret garden. There's We're garden. sharing it too. And මෙතන ඉඳන් view එක let me show you. Here's our secret garden. We have Starbucks right there, right? You can buy drinks and you can have fun and sit here, right here. මෙතන ඉඳ ගන්න පුළුවන්. This is this one part. You can like read something here. Magazine. Yeah, love yourself cards. Wow. Might as well read it. I need it. You love reading, right? Do you want to open the door? And I need to rub. And I need to love myself. You do, girl. Oh, look at those. That's so cute. Yeah. I'm not nervous though. What Buy things. guys, Okay. අපි දැන් අපේ order එක දීලා බලන් ඉන්නවා අපේ drink එක හදනකන්. එයා අනිත් drinks හදන එදාත් busy කොහොමත් Starbucks එකෙත් හෙනට කට්ටිය හිටියා. ඊට පස්සේ අනිවාර්යෙන් ওই වීඩියෝ කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලන් අහන්නම හොඳයි නැත්නම් ශිත්සුරේනේ නෑ පොඩ්ඩක් අහලා කරන්න මොකද සාමාන්‍යයෙන් ජපානයේ කට්ටිය කැමති නැහැ ගොඩක් වීඩියෝස් කරනවට ඒ වුණාට දැන් ওই ගොඩක් ටූරිස්ට්ලා එමෙම ඉන්න නිසා ඒගොල්ලෝ අපිට allow කරනවා වීඩියෝ කරන්න ගොඩක් නැත්නම් දැන් සමහර ජපාන් වල shops වල දාලාම තියෙනවා no video no photography කියලා. ඉතින් ඒකයි ඉතින් අපි අහලා තමයි ওই වීඩියෝ කරේ. guys අපි මේ ලස්සන cute girl කෙනෙක් හමු නිසා අපි ආවත් හැව වීඩියෝ කරන්නත් කියලා ඒක යාට හෙන්න uncomfortable වගේ දැනුණා අපි ඉතින් වීඩියෝ කරන එක නතර වුණා. Okay. What is this bag? I forgot. This is the chiffon cake and this is the cinnamon roll. Kalin tibbata vada venas. It's a different a little bit, you know. Yeah, I guess yeah. And this is my favorite caramel frappuccino and matcha latte. Her favorite I'm obsessed always. with Yeah. It's Oka-chan's fault, okay? He introduced me to matcha. Hi guys, ඔතනත් ඉතින් අපි ඉතගෙන අපේ ඕපදූප තමයි එයා ජිම් එකට ගියගෙන එයා වැඩ කරලා 11ට ඉවරලා එයා 3-4 වෙල ඒ කියන්නේ එකට විතර ගෙදර ගියොත් 3 වෙනකන් ජිම් එකේ ඉඳලා එයා ළඟ ජිම් යන්න පටන් අරන් ඒ කතාව තමයි කියන්නේ ඉතින් හොඳයි ඉතින් වර්ක් කරලා ජිම් මම නම් වර්ක් කරපු ගමන් ගෙදර ගියා නිදි නිදිනේ ඉතින් අද ආයේ ඉතින් ඔතන ඕගලන්ට අහසින් පේනවා ඇති නිකන් මේ වැස්ස වගේ සීන් එකක් තිබ්බා ඒ අන්තිමට පොදත් ගැහුවා අන්තිමට හුළඟ ආවා ඔතන ඔයගලන්ට පේනවා ඇති හුළඟ ගොඩක් වින්ඩි ඔය වෙලේ
ඒ වුණාට අපි කතා කර කර හිටියා I think. guys ඊට පස්සේ වහින්න වගේ ආවා ටක් ගාලා වහින්න ඉස්සෙල්ලා අපි TikTok ටිකක් කරගත්තා. කරලා ඊට පස්සේ හුළඟාව හෙන්නට නැවතින බැලුවා. ඉතින් අපිට යන්න ඕන ආයතනින් වෙන තැනකට. So yeah, it's me again. I don't know, it's her vlog, but it's always my face. Of course. It's you. It's not me, it's you. Now what's the time there? Time to say goodbye. But So it's it's- almost 6. Yeah, it's 6. Yeah, it's 6. We were talking for how many hours? Wait, took them at the night. For how many hours? 5 or 6 hours? 6 hours. ගොඩක් I ඕවදුව mean, 6 තිබ්බලමයි. hours is not enough. Yeah. Wait, so now the time is midday. Yeah, it's 6 too. So yeah. ගොඩක් දේවල් කතා කරලා දැන් තමයි යන්නේ. නේද? She knows how to say oh. Oh yeah. Oh. What else do you know? Yamete. It was Rita. And again, I remember this word, like sentence from like Spanish. Yeah. Me amo. Me amo. Miyama? Me amo. Yeah. Ah, Myanmar? Me amo. Myanmar, right? Yeah. Then again, what do you call this? Me amo Bea. Ah, me? Mage nama. Maginama. Mage nama. Maginama. So my name's Bea. It's like Mage nama. Maginama. Bea. How do you say that? I'm Hasalachan's friend. I forgot Hasal. It's been 3 months since the last time I met you. Mama hasalage. Mama Hasalage. Yalwe. Anyway. That's how Ayane-san says it. Huh? That's how Ayane-san. Ayane-san, yeah. Yeah. Mama hasalage. Yalwe. Like it? Anyway. Yeah. That's how you say it. Yeah, she's so cute. I love her. I miss you. Shout out to Ayane-san. Shout out to who else? Yeah. Hasalachan's fans. Hi. Dude, it's just 140 subscribers. Still, you're But still, supporting thank me you. anyway. Thank you so much Thank for you so supporting much for Hasalachan. supporting us. Not me. I'm just tagging along. I mean, Neha Thamai, you're the one who introduced me to new places because I never go. She doesn't want to go anywhere. Yeah, I love sleeping, Dakara. But I love going out. Yeah, And then she I'm her loves- friend. She So, loves going out. I'm dragging her anywhere. Yeah, that's what she does. Stuck with me forever. මම නිවාඩු දවසටත් ගෙදර ඉන්න තමයි ආස ඒ වුණාට මෙයා Look, it's තමයි donut. මට. Yeah. Look at that. I guess they remember. I hope so. Okay, bye. Until the next video. Say bye, Bear.